ආයුබෝවන් සේසත් TV channel එක මගින් නැවතත් ඔබ හමු වුණ මම ගාමිණී මහ කුමාර අද දවසේ කාලීන වශයෙන් වැදගත් වන ප්‍රවෘත්තියක් රැගෙන මම ඔබේ යාළින්දියට එනවා. ඉතින් අද දවසේ විශේෂයෙන් කතා බහට ලක් වුණ ප්‍රවෘත්තිය තමයි මර්වින් ප්‍රසන්න ඇතුළු 6 දෙනෙක් නැවතත් රිමාන්ඩ් බන්ධනාගාරගත වීම පිළිබඳ සිද්ධිය. මේ සිද්ධියට අදාළව සැකකරුවන් 6 දෙනෙක් විශේෂයෙන් දෙවෙනි සැකකරුවන් වශයෙන් මර්වින් සිල්වා, ඒ වගේම වෛද්‍ය ජයන්ත සිංහබාහු, සිංගප්පූ සරත්, නවීන් වීරකෝන් යනාදී පිරිසට එරෙහිව තමයි මේ නඩු විභාගය පැවැත්වුණේ. එම නඩු විභාගයේ විශේෂයෙන් දෙවෙනි සැකකාර මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා පිළිබඳව තවත් ආందోලනාත්මක හෙළිදරව්වක් සිද්ධ වුණා. ඒ තමයි 2010 වසරේ මාර්තු මාසේ 31 ඉඳලා 2012 වර්ෂයේ මාර්තු 31 දක්වා වසර දෙකක කාලය තුල ඔහු උපයාගෙන තියෙන වත්කම් ප්‍රමාණය නැත්නම් අත්පත් කරගෙන තියෙන වත්කම් ප්‍රමාණය රුපියල් කෝටි 15කට අධිකයි කියන ප්‍රවෘත්තිය. රුපියල් 15කට අධික වත්කමක් උපයා ගැනීම පිළිබඳව අල්ලස් කොමිසම මගින් අධිචෝදනා ලබා දුන්නු මර්වින් සිල්වා පිළිබඳව අතීතයේ බොහෝ කරුණු කාරණා සිදුවීම් බොහොමයක්ම සමාජගත වෙලා තිබුණා. ඉතින් අපේ සමාජයේ ගත්තහම අපි සාමාන්‍යයෙන් හොඳම දේ දරුවන්ට දෙන්න ඕන කියන සිතුවිල්ලෙන් තමයි දෙමව්පිය විදිහට කටයුතු කරන්නේ. එතකොට මර්වින් සිල්වා තමන්ගේ මාලක පුතාට ලබා දීලා තියෙන ත්‍යාග වශයෙන් ඩිපෙන්ඩර් රථයක්, බේන්ස් රථයක්, ඒ වගේම තවත් සුඛෝභෝගී මෝටර රථයක් මේ ආදී වශයෙන් තමන්ගේ පුතාට හොඳම දේ ලබා දෙන්න කටයුතු කරපු මර්වින් සිල්වා එක අවස්ථාවක අභියෝගයට ලක් වෙනවා මේ රටේ දේශපාලඥයෝ මේ රටේ ජාතික ධනය කොයි ආකාරයට තමන්ගේ සුඛ විහරණය සඳහා පාවිච්චි කරාද කියන කාරණය. අපි හොඳටම දන්නවා දේශපාලනයේ අවුරුදු 2ක් වගේ කාලයක් තුල රුපියල් කෝටි 15ක් තරම් මුදලක් ඊට අධික මුදලක් තමා සතු කරගන්න නැත්නම් ඒ හා සමාන වත්කමක් උපය ගන්න රාජ්‍ය සේවකයෙකුට නම් කවදාවත් අවස්ථාව ලැබෙන්නේ නැහැ. අඩුම තරමින් රාජ්‍ය සේවයේ යෙදিলা අවුරුදු 30 ගාණක් විතර රාජ්‍ය සේවයේ යෙදিলা විශ්‍රාම යන දවසට ඔහු අත්පත් කරගෙන තියෙන්නේ තමන් වාසය කරපු නිවස පමණයි. එහෙම නැත්නම් කුඩා මෝටර රථයක් ඔහු සතු කරගන්න ඔහු සමත් වෙලා තියෙනවා. ඉන් අනතුරු ඔහු ජීවත් වෙන්නේ ඔහුට බලාපොරොත්තුවක් තියෙනවා පෙන්ෂන් එක ලැබෙයි කියලා. එතකොට රාජ්‍ය සේවකයෙකුට එවැනි තත්ත්වයක් උදා වුණාට දේශපාලඥයෙක් අවුරුදු 2ක් ওই කාල සීමාවක් තුල මේ තරම් විශාල මුදලක් උපයා ගැනීම පිටුපසව තියෙන්නේ අල්ලස දූෂණය සහ වංචාව. එහෙම නැත්නම් කොමිස් ගැසීම කියන කාරණා ටික. මේ අල්ලස දූෂණය වංචාව ගැන කතා කරද්දී අපිට මතක් වෙනවා අද මේ මෑතක විශේෂයෙන්ම ජපානයේ තානාපතිතුමා විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඒ ප්‍රකාශය ඊටාම බරපතල ප්‍රකාශයක්, ඒ වගේම ආందోලනාත්මක ප්‍රකාශයක්. එවැනි ප්‍රකාශයක් තානාපතිවරයෙක් සිදු කරන්නේ බොහොම කලාතුරකින්. සමහර විට එවැනි ප්‍රකාශයක් සිදු නොකරන තරම් එහෙත් ඔහු ප්‍රකාශයක් සිදු කළා. මේ ජපාන් තානාපතිවරයා එයාගේ එතුමා අකියෝ ඉසමෝටා මහත්මයා ප්‍රකාශයක් නිකුත් කළා. ඒ ප්‍රකාශයේ කියවුනේ බොහොම අපූර්ව කතන්දරයක්. ඒ තමයි ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වූ අල්ල සහ බැඳුණු දූෂණය සංස්කෘතියේ ගොදුරක් බවට ජපානයේ පත් වුණා කියන ප්‍රකාශය. ඒ ප්‍රකාශය බරපතල ප්‍රකාශයක්. ශ්‍රී ලංකාව හා බැඳුණු අල්ලස හා දූෂණය, ඒ දූෂණ සංස්කෘතියේ ගොදුරක් බවට ජපානයේ පත් වුණා කියලා කරන ප්‍රකාශය තුල ඇත්තටම ශ්‍රී ලංකාවේ දේශපාලනය පමණක් නෙවෙයි ශ්‍රී ලංකාවේ අභිමානය පිළිබඳ ඉතා නරක චිත්‍රයක් තමයි සමාජගත වෙන්නේ, ජාත්‍යන්තරයට යන්නේ. ඉතින් එතුමා ප්‍රකාශයටපත් කරලා තිබුණා
මේ අලුත් ආණ්ඩුව නැත්නම් ජාතික ජනබලවේග ආණ්ඩුව මගින් මේ අල්ල සහ බැඳුණු දූෂණය පිරුණු ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙයි කියලා. අන්නේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ බලාපොරොත්තුව මිනිසුන් තුල තිබුණා. ඒ බලාපොරොත්තු නිසා තමයි 68 ලක්ෂයකට අධික ජනතාවක් මේ ආණ්ඩුව බලයට ගෙන්න ඡන්දේ පාවිච්චි කරේ. ඉතින් ඒ තමන් පාවිච්චි කරපු ඡන්දයට, ඒ තමන් ගහපු කතිරයට සාධාරණයක් ඉෂ්ට වෙනවා කියන සිතුවිල්ල දැන් සාමාන්‍ය ජනතාව අතර පැතිරපවන්න නැත්නම් සාමාන්‍ය ජනතාව අතර පැතිරෙනවා. ඒකට හේතුවක් තමයි පහුගිය කාලේ පුරාවටම අල්ල සහ බැඳුණු දූෂණය හා බැඳුණු වංචාව හා බැඳුණු බොහෝ දේශපාලඥයෝ වියරුවෙන් වගේ තැන නොතන නොබලා ආණ්ඩුවට විවේචන එල්ල කරන්න පටන් අරන් තියෙනවා. මම දැක්කා විමල් වීරවංශ හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් කළා තියෙනවා ඉදිරි සති කිහිපය තුළ 40කට ආසන්න ප්‍රමාණයක් හිටපු අමාත්‍යවරු රජයේ ප්‍රබල දේශපාලඥයින් බන්ධනාගාරගත කිරීමට නියමිත බව. ඉතින් මේ ලැබෙන ආරංචි ජනතාවගේ පැත්තෙන් ගත්තහම ඒවා සුබවාදී ආරංචි. ඒක තමයි ජනතාව අපේක්ෂා කළේ. මේ රටේ ජාතික ධනය භාණ්ඩාගාරයේ මුදල් ටික විවිධ මගඩි ඔස්සේ, විවිධ වංචාවන් ඔස්සේ, විවිධ කූට උපක්‍රමයන් ඔස්සේ ඒ අය තමන්ගේ පෞද්ගලික පරිහරණයට යොදාගත්තා. අපි දන්නවා හොඳම දේ දරුවන්ට දෙන්න ඕන කියන සංකල්පයේදී අපේ සාමාන්‍ය ජනතාව තමන්ට නොකා නොබී පුංචි දරුවාට පොතක් පෑනක් පැන්සලක් අරන් දෙන්නේ, පන්තියකට යවන්නේ. ඒ කටයුතු කරන්නේ බොහොම අපහසුතාවයෙන්. හැබැයි මාලක සිල්වා කියන පුතාට මර්වින් සිල්වා කියන ඇමති තාත්තා ලබා දෙනවා සුඛෝභෝගී වාහන 3ක්. කොළඹින් කෝටි ගාණක් වටින ඉඩමක්, කඩවතින් කෝටි ගාණක් වටින ඉඩමක්, මේ ආදී වශයෙන් විශාල වත්කම් ප්‍රමාණයක් තමන්ගේ පුතා වෙනුවෙන් ඒක රාශි කරන්න මර්වින් සිල්වා කටයුතු කරනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මර්වින් සිල්වා මේ වස්තුව දේපල තැන්පත් සම්පාදනය කිරීම නෙමෙයි. ඒ සම්පාදනය කිරීමට අවශ්‍ය පරිදි සකසා දීච්ච දේශපාලන ඉඩකඩ, ඒ දේශපාලන අවසරය මර්වින් සිල්වාගෙන් පටන් අරන් අවසානයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දක්වා මේ කණ්ඩායම තුල ඒ සිදුවෙච්ච මහා ධනස්කන්ධය, මහා වංචාවන්, මහා මුදල් උපයා ගැනීම, අයථා විදියට දේපල උපයා ගැනීම පිළිබඳ පරීක්ෂණ ආරම්භිලා ඉක්මනින් ඒ පරීක්ෂණ නිමාවටපත් කරලා ඒ වරදවල් කරපු අයට දඬුවම් දෙන යුගය, ඒ දඬුවම් දෙන දිනය, ඒ දිනේ ඉර උදා වෙනතුරු මිනිස්සු බලන් ඉන්නේ නොවිසිල්ලේ. වගකීමක් තියෙනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට. දැන් බලය ලැබිලා තියෙනවා. දැන් අවශ්‍ය නීති සම්පාදනය කරන්න පුළුවන්. ඉතා ඉක්මනින් මේ නීති සම්පාදනය කළා මේ රටේ ජාතික ධනය හොරා කාපු, මේ රටේ ජාතික ධනය අයථා විදිහට තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනට යොදාගත්ත ඒ දේශපාලන නැඩය එක පෙළට බන්ධනාගාරයට ගෙනහැල්ලා ඒ අයගේ දේපල තහනම් කළා. ඒ දේපල නැවත අත්පත් කර ගැනීමට, ඒ වටිනාකම් නැවත අත්පත් කර ගැනීමට රජයට වගකීමක් තියෙනවා. අන්නේ වගකීම වෙනුවෙන් තමයි සේසත් ටීවී ඔස්සේ ගාමිණී මහ කුමාර අපි මේ යෝජනා කරන්නේ අපේ සමාජයට ඒ දේශපාලඥයන්ගෙන් ලබාගත යුතු ඒ අයථා විදිහට උපයපු මුදල් ටික නැවත භාණ්ඩාගයට අරගෙන රටේ දියුණුවටත් පුරවැසියාගේ යහපතට යොදවන්න කියන කාරණය. ඉතින් මේකේ විශේෂ කාරණයක් තියෙනවා මේ ප්‍රවෘත්තියේ. මර්වින් සිල්වා ඇතුළු 6ක් බන්ධනාගාරයට කියනකොට සිංහබාහු කියන නම තියෙන කෙනෙකුත් බන්ධනාගාරගත වෙනවා. ඒතර මර්වින් සිල්වා එක්ක සිංහබාහුත් බන්ධනාගාරගත වීම ඇත්තටම කතා කරන්න ඕන කාරණයක්, විමසීමට ලක් කරන්න ඕන කාරණයක්. ඉතින් සිරගත වෙලා හිටපු සිංහබාහු එළියට ඇවිල්ලා ලෙන්දොර මිදලා කුමක් කියයිද? සමහර විට ඔහුගේ දේපල අත්පත් කර ගැනීම පිළිබඳවත් විමර්ශනයක් ආරම්භ කළොත් සමහර විට මේ අයට සහයෝගය දීපු මර්වින් සිල්වාට සහයෝගය දීපු හේතුවෙන් ඔහුටත් කිසියම් වරදානයක්, වරප්‍රසාදයක් විදියට දෙයක් කඩා වඩා ගන්න අවස්ථාව ලැබිලා තියෙන්න පුළුවන්. ඒක නිසා මේ පරීක්ෂණ නිවැරදිව පුළුල්ව විධිමත්ව සිදු කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. අන්න ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරන්න කියන යෝජනාව අපි ජාතික ජනබලවේග ආණ්ඩුව ඉදිරිපත් කරනවා. ඉතින් මෙවැනි තවත් සුවිශේෂී වූ ආందోලනාත්මක සහ ඊටාම උද්වේගකර වීඩියෝ පට නරඹන්න අපේ channel එක subscribe කරන්න කියලා ඔබ සෑමගෙම ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ අදහස් පිළිබඳව ඔබගේ මත, ඔබේ අදහස් දක්වන්න කියලා ඉල්ලා සිටිමින් නැවතත් අලුත්
වීඩියෝකින් හමු වෙනතුරු ඔබෙන් සමුගන්න මම ගාමිණී මහා කුමාර ආයුබෝවන්.